සුබ දවසක් වේවා. පේන තත්ත්වයන් යටතේ ලෝක තත්ත්වයේ සුබම නැහැ කියලා පේනවා. ඒ වුණත් අපි බලමු අපේ රටේ කොහොමද මේ වෙලාවේ දේශපාලන තලය හැසිරෙන්නේ කියලා. මේ වෙලාවේ වෙන සමීක්ෂණ වලින් පේනවා නාමල් ඉන්නේ සජිත්ට උඩින් කියලා. ක්‍රියාකාරීත්වය අතින් ජනප්‍රසාදය අතින් සජිත්ට වඩා චුට්ටක් උඩින් ඉන්නේ නාමල්. හැබැයි සජිත් උඩින් ඉන්නවා ගොංගොන් කම අතින් නම් සජිත් පොඩ්ඩක් උඩින් ඉන්නවා. හරි අපි බලමු ඉස්සෙල්ලා මේ රටේ තත්ත්වය පොඩ්ඩක් බලමුකෝ. තෙල් පොඩ්ඩක් ගණන්, ගෑස් ගණන්. මේවා අනිත් හැම දෙයකටම බලපානවා. ඊළඟට ඩොලර් එක පොඩ්ඩක් නැගලා තියෙන්නේ. මේකත් එක්ක විදේශ වලින් ආනයනය කරන ද්‍රව්‍යවල මිල ඉබේම ඉහළ යනවා. ඒකනේ න්‍යාය. ඒකම ඒක ආපහු තෙල් වලට බලපානවා. අනිකුත් සියලුම ආනයනය කරන සියලුම දේවල් වලට බලපානවා. ඒකම ආණ්ඩුව ඊයේ පෙරේදා පොඩි බදු ඉහළ දැමීමක් කළා වාහන ආනයනයේදී. ඒක කරන්නේත් අපේ විදේශ සංචිත පිට රටවල් වලට ඇදිලා යන එක පාලනය කරගන්න. මේක මේ අපේ රටට විතරක් අයිති වුණ තත්ත්වයක් නෙවෙයි. මේක මේ වෙලාවේ සමස්ත ලෝකයටම තියෙන තත්ත්වයක් මේ ඉරාන ඊශ්‍රායල් ඇමරිකන් යුද්ධයේ සමග. ඉතින් මේ තත්ත්වයන් යටතේ මෙහෙම කළමනාකරණය කරගන්න එක ඇත්තටම ලොකු දෙයක්. මොකද අර කොවිඩ් කාලේ අන්තිම රට බංකොලොත් වුණානේ. ඒක නිසා එහෙම නොවි මේ දුෂ්කර කාලයේ පසු වෙනතුරු කොහොම හරි කළමනාකරණය කර ගැනීම තමයි පාලකයන්ගේ දක්ෂකම. හරි ඒක අපි පැත්තකින් තියමුකෝ. දැන් අපි ගමුකෝ අපේ ගරු සජිත් මැතිතුමා නාමල් කුමාරයා සහ වර්තමාන ආණ්ඩුව අනුර සහෝදරයාගේ ආණ්ඩුව කොහොමද මේ වෙලාවේ ජනප්‍රසාදය දිනාගෙන තියෙන්නේ කියලා. දැන් ඕගොල්ලෝ දකින්න ඇති දැන් මේ වෙලාවේ පොඩි උණුසුමක් තියෙනවා පළාත් සභා ඡන්දේ තියයිද කියලා. ඒකම විවිධ පේජ් හරහා විවිධ පුජ්‍යලෝ අති විශාල සමීක්ෂණ තොගයක් කරනවායි කියලා පේනවා සමාජ මාධ්‍ය තුල. අපි මෙන්න මේ සමීක්ෂණ ටික අපි සමීක්ෂණය කළා. ඒ සමීක්ෂණය කරපුවාම අපිට ආපු උත්තරේ තමයි මේවා එක්සැක්ට්ලි මේ නම්බර්ස් ම නෙවෙයි දල වශයෙන් නේ. වර්තමාන ආණ්ඩුවට ජනප්‍රසාදයේ තියෙනවා ආසන්න වශයෙන් 70%කට කිට්ටු වෙන්න. 70%කට කිට්ටු වෙන්න තියෙනවා. ඊළඟට නාමල් රාජපක්ෂට මේ වෙලාවේ ජනප්‍රසාදයේ තියෙනවා දල වශයෙන් 13%ත් 15%ත් අතර ප්‍රමාණයක තියෙනවා. සජිත්ට තියෙන්නේ 9%ත් 11%ත් අතර ප්‍රමාණයක් තමයි සජිත්ට මේ වෙලාවේ ජනප්‍රසාදයේ තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා සජිත්ට වඩා උඩින් තමයි නාමල් ඉන්නේ මේ වෙලාවේ ජනප්‍රසාදයේ තුලින් කියලා. සජිත් මේ තරමට පල්ලෙහාට වැටෙන්න හේතුව උනේ ඇයි? දැන් ඒකට හොඳම උදාහරණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ පක්ෂයේ එක වැඩපිළිවෙලක් නැහැ. ගයිඩ් කිරිල්ලක් නැහැ. නායකත්වයක් පෙන්වන්නේ නැහැ පක්ෂය ඇතුලේ. ඇයි එහෙම අපි කියන්නේ? එක එක්කිනාට හිතුන කතා කියනවා මිසක් එක වැඩපිළිවෙලක් යටතේ අර කතාවක් දුවනවයි කියන එකම කණ්ඩායමක් හැටියට එක අරමුණක් උදෙසා එකට ජනතාවට කන්වින්ස් වෙන විදිහට වැඩ කරනවයි කියන එක කොහෙවත් පේන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම IMF එක ගැනම සජිත් කියනවා මේ IMF එක මට අහුම්කම් දෙන්නේ නැහැ. ඒක නිසා මේ මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. ඒක නිසා IMF එක මං කියන දේ අහන්නේ නැහැ. ගිහිල්ලා නහයෙන් අඬනවා ගොවියෝ ඉස්සරහට ගිහිල්ලා. හැබැයි ඒකම එයාගේ පක්ෂයේම ඉන්න ආර්ථික විශේෂඥයෙක් වුණ හර්ෂ ගිහිල්ලා IMF එකත් එක්ක කතා කරනවා. එතකොට හර්ෂ එක IMF එක කතා කරන්නේ එයා ජනතාවගේ පැත්තේ නොවන නිසාද? අන්න ඒ වගේ ඒ පක්ෂය ඇතුළේ කිසිම එකඟතාවයකින් යුක්තව එකට එකතු වෙලා කතා කරලා අර අපි දන්නවනේ නේද? රාජ්‍යයක් පවතින්න ඕන නම් නිතර එක් රැස් වෙන්න ඕන එකතු වෙලා කතා කරන්න ඕන
එක වැඩපිළිවෙලක් ඇතුළත පාලනය වෙන්න ඕනේ සහ සතුටින් විසිර යන්න ඕනේ. එක මතකින් අනුව විසිර යන්න ඕනේ කියන කතාව තියෙනවානේ. ඉතින් මේවා ගත්තාම සජිත්ලාගේ ඒක පේන තෙක් මානෙකවත් නැහැනේ. ඒගොල්ලොන්ට දැන් මේ අවස්ථාවේ මේගොල්ලන්ගේ එහෙම ඒකමතිකව එක මිතියෙන් වැඩ කරන බව පේන්නේ නැහැ. ඊළඟට ඒගොල්ලෝ මේ ආණ්ඩුවට මොනවා හරි බොරුවක් අරගෙන දවස් දෙක තුනක් පවතින්නේ නැති බොරුවක් අරගෙන ගහලා ඒගොල්ලෝ හිතනවා අපි ආණ්ඩුව වෙනව විරෝධයක් තියෙනවා කියලා ජනතාව ඒක නිකන් ඉස්මුදුනින් පිළිගන්නේ. එහෙම පිළි අරගෙන නැහැ. මේ තියෙන සමීක්ෂණ දැක්කහම පේනවා ඒගොල්ලෝ අර ඒ පක්ෂයට හිතවත් හිටපු කිසිම කෙනෙක් ගැලවිලා නැහැ. ඒගොල්ලෝ ප්‍රමාණවත් තරම් ජනතාව කන්වින්ස් කරලා නැහැ. ඒගොල්ලෝ තියෙන ආණ්ඩුවට වැඩිය හොඳයි කියලා. ඊට වැඩි වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට තියෙනවා කියලා. මේගොල්ලොන්ට කිසිම වැඩපිළිවෙලක් නැහැ. හරිනම් මේගොල්ලෝ පක්ෂ ග්‍රාමීය මට්ටමෙම තියෙන පක්ෂ සංවිධානය කරගෙන මිනිසුන්ට ගිහිල්ලා කිව්වනම් මෙන්න අපේ වැඩපිළිවෙල. මේ විදිහට තමයි අපේ ආර්ථිකය නංවන්නද. මේ විදිහට තමයි අපේ කෘෂිකර්මය නංවන වැඩපිළිවෙල. මේ ආණ්ඩුවේ තියෙන මෙන්න මේ තැන අපේ වැඩපිළිවෙල මේක. ඔය දිගින් දිගට කියාගෙන ගියා නම් මේගොල්ලොන්ට ජනතාවට යම් අවබෝධයක් අරන් දෙන්න තිබුණා. දැන් නාමල්ගේ වටේ ඉන්න පොල් බූරුවෝ හිටියත් කුට්ටිලා වගේ අර ඒගොල්ලන්ගේ මහලේකම් වගේ ඔය ඉන්න මීහරක් රෑනක් වටේ හිටියත් එකෙක් ඉන්නවද කියන්නකෝ දැන් නාමල්ගේ වටේ ඉන්න අයගෙන් යමක් කරන්න පුළුවන් අවබෝධයක් තියෙන දැනුමක් තියෙන ගත්කමක් තියෙන දක්ෂතාවය තියෙන එකෙක් ඉන්නවද? නැහනේ. ඔක්කොම ඉන්නේ පස්කාරයෝයි ගල්කාරයෝයි ඔක්කොම නිකන් මේ අපත හිපාටුව ටිකක් ඉන්නේ. මේගොල්ලෝ නමුත් මේගොල්ලෝ ගමින් ගමට යමින් පොඩි සංවිධාන කටයුත්තක් කළා. අඩු ගානේ ඒගොල්ලන්ගේ පාක්ෂිකයෝ ටිකව ඒගොල්ලෝ ළඟ තියාගන්න යම් උත්තේජනයක් දෙනවනේ. සජබේ එහෙමවත් එකක් නැහැ. හර්ෂ එක ගමනක් යනකොට සජිත් තව ගමනක් යනවා. එයාගේ මහලේකම් තව ගමනක් යනවා. ඊළඟට අර චරිත්ලා වගේ මිනිස්සු තව ගමන් යනවා. ඒක නිසා එක අරමුණකින් එකට එකතු වෙලා වැඩ කරන කිසිම ගති ලක්ෂණයක් අපිට පේන්නේ නැහැ. ඒක නිසා පළාත් සභා ඡන්දයක් තිබ්බොත් මොකද දන්නවද වෙන්නේ? උඩින්ම NPP එක දිනනවා. ඊළඟට සජිත් පරද්දලා නාමල් උඩට එනවා. හැබැයි ඒකත් නාමල් හිරේ ගියපු දවසට ඒකත් පල්ලෙහාට වැටෙනවා. නමුත් සජිත්ට වැඩපිළිවෙලක් නැහැ. ඒ වෙනකොට නාමල් හිරේ යනකොට ගැලවෙන ඡන්ද ටිකවත් ආපහු UMP එකට එකතු කරගන්න. සජබෙට එකතු කරගන්න වැඩපිළිවෙලක් නැහැ. ඊළඟට අර සමීක්ෂණවලම තව අපි දැකපු නිරීක්ෂණයක් තමයි රනිල්ට 102කවත් ප්‍රතිචාරයක් නැහැ. ඊළඟට දැන් 10 වන ජනාධිපතිට ඔයගොල්ලෝ බලන්නේ හැම සමීක්ෂණයකම 10 වෙනි ජනාධිපතිට 102කින් පල්ලෙහා ප්‍රතිචාරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒවා ටික බලපුවාම අපිට ඉදිරියේදී තියෙන මැතිවරණ වලට එන්න ප්‍රතිඵලය මොකක්ද කියන එක පේනවා. ඒ එක්කම රටේ ජනතාව සවිඥානිකයි අති බහුතර ජනතාව සවිඥානිකයි කියලා පේනවා. දැන් අර මම මුලින් කිව්වා වගේ තෙල් ගණන් ගියත් ගෑස් ගණන් ගියත් ඩොලර් එක උච්චාවචනයේ වුණත් මේ தත්ත්වය මොකද්ද කියන එක රටේ බහුතර ජනතාවට තේරෙනවා. මේක මේ ආණ්ඩුවේ ක්‍රියාවලියෙන් පරිබාහිරව තියෙන්නේ මේක ආණ්ඩුවට මේ පාලනය කළ නොහැකි සිද්ධාන්තයක් තමයි. ඒ වුණාට ආණ්ඩුව මේක මේ කළමනාකරණය කරගන්න උත්සාහයක් කරනවා කියන එක රටේ අති බහුතර ජනතාවකට තේරෙනවා. ඒක නිසා මේ මම කියන්නේ තෙල් ගණන් ගියත් ඩොලර් එක වැඩි වුණත් පළාත් සභා ඡන්ද ඉක්මනට තියන්නකෝ. එතකොට වෙන්නේ ඔය සජබේ අතු ගෑවිලාම යන එක. ඉතින් ඒක පව් කනගාටුයි. දැන් සජබේ හිටපු මිනිස්සුනේ ෆොන්සේකා මහත්තයා ඊළඟට හර්ෂලා ආචාර්ය හර්ෂලා මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පේනවා සජිත්ගේ නායකත්වයේ කියන එක අවුලකට ලක් වෙලා කියන එක පේනවා. ඒක නිසා මේ ඕගොල්ලෝ මේ ආණ්ඩුවේම මැක්කා වගේ මේ බොරු වලට එල්ලි එල්ලි ඉන්නේ නැතුව
ඉස්සෙල්ලා ඕගොල්ලෝ කට්ටිය එකතු වෙලා එකට කතා කරලා එක අරමුණක් කරේද පොඩ්ඩක් පක්ෂ ප්‍රතිසංවිධානය කරගන්නකෝ. ඒ මොනොත් රටට හොඳයි. මොකද හොඳ විපක්ෂයක් තියෙනවා. රාජපක්ෂලා විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට එනවට වැඩිය ඉතාලම හොඳයි ඕගොල්ලෝ ඉන්න එක. ඕගොල්ලෝ ඉන්න එක ඊට වැඩිය හොඳයි. අරුන් පට්ට හොර කාලකන්ණි 70ක් නේ. මේ රටට උන්ට විපක්ෂ නායකකමවත් එන්න හොඳ නැති පක්ෂයක් ඒක. ඒක නිසා සජිත් මහත්තයෝ කරුණාකරලා උත්සාහයක් දරන්න අඩු ගන්න මේ විපක්ෂ නායකකමවත් රැකගන්න. නැවත හමු වෙමු.